ඔය හුත්තෝ කෝල් එකක් ගත්තා පොඩ්ඩක් ෆෝන් එක උස්සලා පොන්නේ කරදරයක් කියලා දින නම්බරයක් කියලා ගන්න බලන්න පුක දෙන්න නෙවෙයි. කැලිය දාගත්ත නේද? ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ තියෙනවා පයිය. පක 700ක් කඩ සද්දිත් ඇති පයියා. 900ක් වැල් බානින් බැඳි පයියා. කරු දෙකකින් උසුලාගෙන යන පයියා. කොතන දමා දෝ නොදෙනී කයි පයියා. හරි අපි දැන් ඔයගොල්ලෝට කියලා දෙන්න යන්නේ අවුරුද්දට ස්නානය කරන විදිය. හරිද? මේ ආකාරයට කස්ටමර්ව අරගෙන නාසය සහ හොඳින් මුඛය වසාගත යුතුයි. හරිද? අපි පළමුවෙන්ම කස්ටමර්ව මේ පැත්තට හරවා ගන්න ඕනේ හොඳින් තිරය දිස්වීම සඳහා. මුලින්ම අපි කළ යුත්තේ නාසය සහ මුඛය හොඳින් විතරද බා වසාගත යුතු වෙවුලන්න එපා. නාසය සහ මුඛය හොඳින් වසාගනින්. වහගනින් ඈ. මං කට්ටියෝ කට් කරා මේ විදියට ඔළුව ගිල්ලා තමයි මේ මේ විදියට හොඳින් ඉර කරගෙන විනාඩි 5ක් විතර ඉන්න ඕනේ. හරිද බං? විනාඩි 5කට පසුව කස්ටමර් ඒ වගේ රියැක්ට් එකක් දානවා නම් ජල දීතිකාව තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ. අපි එහෙම දන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම කියන්නේ නැහැ. එක දෙක තුන කියන්නේ නැහැ. නෑ ඒක කොම්පිටිටිව් වැඩිනේ. තරගයක් වෙනවා. අන්න හරි. හැමදේම තරංගනවා. කේක් එක අපිට වැඩිම කන්න පුළුවන් කියලා මෙයා කෑව දෙහිතුරු ගෝයා කියලා චතුරු කෑ මාමා කෑව හොඳ වැඩිම එයා දිනු එයා පළවෙනි. එහෙම නෑ. ඔයා කෑවොත් කෑවා. කෑවේ නැත්තම් කෑවේ නෑ. එහෙම නේ. කවුරුත් දන්නේ ඔයා කෑවද නැද්ද කියලා. අන්න හරි. පන්තියේ පොඩි කළු සුදු උස මිටි මහත බතල පොන්න හුකන්න